ඔයාලා දන්නවද? පෘථිවියේ ජීවය පවතින්නට අත්‍යවශ්‍යම දේ මොකක්ද කියලා? ජලයද? හිරු එළියද? ඔක්සිජන්ද? ආහාරද? ඔව්, ඒ හැමදේම වැදගත් වෙනවා. හැබැයි අඟහරුටත් මේ දේවල් තිබිලා තියෙනවා. ඒත් අද ඒක ජීවේ නැති රතු කාන්දාරයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපේ ලෝකය බේරුණේ කොහොමද? අපි ඒ ගැන අද කතා කරමු. අපිට පේන්නේ නැති, අල්ලන්න බැරි, හැබැයි නැති වුණොත් තප්පර කීපයකින් අපේ ලෝකය විනාශ වෙලා යන දෙයක් තමයි අපේ ආරක්ෂක පලිය විදියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ තමයි පෘථිවියේ තියෙන චුම්බක ක්ෂේත්‍රය. සූර්යාගේ නිරන්තරයෙන් එන සූර්ය සුළඟ අපි කියනවා ඒකට සෝලාර් වින්ඩ්ස් කියලා. කියන අධි ශක්ති අංශු ප්‍රවාහයක් තියෙනවා. මේවා ඍජුවම පෘථිවියට වැදුනොත් අපේ වායුගෝලයේ ටිකෙන් ටික අහිමි වෙලා යන්න පුළුවන්. ඒ නිසා ජීවය අතුරුදහන් වෙන්නත් පුළුවන්. හැබැයි පෘථිවිය ඇතුලේ තියෙන ද්‍රව යකඩ නිසා නිර්මාණය වෙන අපේ පෘථිවිය වටේට චුම්බක ක්ෂේත්‍රයක්. මේ අපේ ලෝකයේ වටේට තියෙන මේ අදෘශ්‍යමාන පලියක් වගේ මේ චුම්බක ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙනවා. මේ පලිය සූර්යාගෙන් එන අර සෝලාර් වින්ඩ් එක එහෙම නැත්නම් සූර්ය සුළඟ අපේ පෘථිවියෙන් ඉවතට හරවලා යවන්න දායක වෙනවා. ඒකෙන් අපිව ආරක්ෂා කරගැනීමේ ක්‍රියාවලිය මේ චුම්බක ක්ෂේත්‍රය මගින් සිද්ධ කරනවා. අපේ චුම්බක ක්ෂේත්‍රයේ අභ්‍යවකාශයට කිලෝමීටර් 10 ගාණක් ඉහළට විහිදලා ගිහිල්ලා තියෙනවා. සූර්ය සුළඟ හරහා එන අර අධිශක්ති ආරෝපිත අංශු ඒ අංශු විදියට එන්නේ මේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන මේවා පරමාණුක අංශු කෙලිම පෘථිවියට පතිත වුණොත් අපේ වායුගෝලය විනාශ කරලා දාලා ජීවීන්ට විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි පෘථිවියේ මේ චුම්බක ක්ෂේත්‍රය හරියට අදෘශ්‍යමාන පලියක් වගේ ක්‍රියා කරලා මේ අංශු වැඩි හරියක් පෘථිවියේ නිවතට තල්ලු කරලා යවනවා. මම ඒකේ පොඩි ෆොටෝ එකක් දාන්නම් ඔයාලට මේක තේරුම් ගන්න. මම මේ ගැන කතා කරන්න හේතුව උනේ මගේ WhatsApp channel එකේ මම දාලා තිබ්බ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මම ඔයාලට දාන්නම්. ඒකට වැඩි දෙනෙක් උත්තරේ තෝරලා තිබ්බා ජලය. ඔව්. ජලය කියන්නේ ජීවයට මාධ්‍ය සපයන්නේ ජලයනේ. ඒ නිසා ජලයත් ඕනි. ඒ වගේම අපිට සූර්යයා ඕනි. හැබැයි අපිට සූර්යයා ඕනි වගේම සූර්යාගෙන් විශාල හානියක් අපේ පෘථිවියට සිද්ධ කරන්න සූර්යාට හැකියාව තියෙනවා. ඒ හානිය අර මම කිව්ව සෝලාර් වින්ඩ් එක. සෝලාර් වින්ඩ් එක පෘථිවියට එන එක හරවලා යවන්න අපේ චුම්බක ක්ෂේත්‍රය දායක වෙනවා. කොහොම හරි සමහර අංශු ද්‍රව ප්‍රදේශ වලින් වායුගෝලයට ඇතුල් වෙද්දී අහසේ ලස්සන ආලෝක නර්තනයක් නිර්මාණය කරනවා. මේ ආලෝක නර්තනය තමයි අවුරෝරා කියලා කියන්නේ. අවුරෝරා කියලා කියන්නේ අපේ ලෝකේ බේරගන්න සටනේ දෘශ්‍යමාන සාක්ෂි විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. අපි ඉන්නේ සමගිය ආසන්නේ. ඒ නිසා ඒ ලස්සන අපිට නම් පේන්නේ නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අපේ ආරක්ෂක පලිය අපි ඉතාමත් ශක්තිමත්ව ආරක්ෂා කරනවා කියන එක. අපිට නොපෙනුනත් අපේ ලෝකේ බේරගන්න සරණක් දිනපතාම සිද්ධ වෙනවා. ඔයාලටත් මේ වගේ තොරතුරු දැනගන්න අවශ්‍ය නම් Science with Nalin sir YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මම පහලින් link එක දාලා තියන්නම් අපේ WhatsApp channel එක. ඒකෙත් අපි මේ වගේ දැනුම බෙදා ගන්නවා. ඔයාලා ඒ channel එකත් follow කරලා තියාගන්න.